Hi. ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති ඔයාට තවත් වැදගත් වෙන ස්පෝකන් ඉංග්‍රීසි ලෙසන් එකක් තමයි අදත් කියලා දෙන්න යන්නේ. ඔයා දන්නවද මෙන්න මේ let කියන වචනේ තේරුම මොකක්ද කියලා? මේ let කියන වචනෙන් ඔයාට පුළුවන් සිංහලෙන් අපි කියනවා නම් ඉඩ දෙන්න, මට ඉඩ දෙන්න වගේ අදහසක් දෙන්න. right? ඒ කියන්නේ මේ රික්වෙස්ට් එකක් කරන්න තමයි මේ let කියන වර්ඩ් එක යූස් කරන්නේ. එතකොට අපිට කියන්න පුළුවන් මේ let කියන වචනේ මුලට දාලා ඊට පස්සේ අපි object pronoun එකක්. ඒ කියන්නේ me, him, her, it වගේ object pronoun එකක් දාලා අපිට ටිකක් කියන්න පුළුවන් ඉල්ලීමක් කරන්න පුළුවන්. For example, let me speak. මට කතා කරන්න ඉඩ දෙන්න. let කියන වචනේ ඉස්සරහට අරන් දෙවෙනියට me කියන word එක දාලා me කියන්නේ මටනේ. ඊට පස්සේ ක්‍රියාපදයක් දාලා ඔයාට මේ request එක කරන්න පුළුවන් ලේසියෙන්. let me sing. මට සින්දු ගන්න ඉඩ දෙන්න. තව එකක් ගත්තොත් let me show you something. let me show you something. මට ඔයාට දෙයක් පෙන්වන්න ඉඩ දෙන්න. right? මෙන්න මේ වගේ let කියන word එක ඉස්සරහට අරන් ඔයාට දෙයක් අහන්න නැත්නම් ඉල්ලන්න පුළුවන්. right? ඒ කියන්නේ ඉඩ දෙන්න කියන අදහස දෙන්නේ මේ let කියන වචනේ. right? let me eat. මට කන්න ඉඩ දෙන්න. let me drink some water. මට වතුර ටිකක් බොන්න ඉඩ දෙන්න. ඒ වගේම තමයි let me go out. මට එළියට යන්න ඉඩ දෙන්න. right? මෙන්න මේ pattern එක මතක තියාගන්න. මේ word එක ගොඩාක් වැදගත් ඔයාට දෙයක් ඉල්ලීමක් කරද්දී